සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ජමයිකාවේ කිංස්ටන්හි සබීනා පාක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. තරගයේ කාසියවාසිය ජයගත් කොදෙව් නායක ෂයි හෝප් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. මෙම තරගයේදී පැතුම් නිස්සංක සමගින් ආරම්භක පිතිකරු භූමිකාවට එක් වූයේ උපනායක කමිදු මෙන්ඩිස්. පැතුම් පළමු පන්දුවෙන්ම උඩ පන්දුවක් ලබා දුන්නද එය රැක ගැනීමට කොදෙව්වන්ට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් පළමු කඩිල්ලේ සබඳතාව ලකුණු 22කට සීමා වෙමින් ලකුණු 12ක් ලබා සිටි කමිදු මෙන්ඩිස් දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ලට පැතුම් සමගින් පිටියේ එක් වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 136ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 72කට දැවී යද්දී පැතුම් නිස්සංක ලකුණු 79ක් රැස් කළා. පවන් රත්නායක ලකුණු 24ක්, චරිත් අසලංක ලකුණු 45ක් සහ ජනිත් ලියනගේ ලකුණු 44ක් රැස් කරමින් මැදපෙළ ශක්තිමත් කිරීම නිසා ශ්‍රී ලංකා ලකුණු පූර්ව නියමිත පන්දුවාඩ 50 අවසානයේ දැක්වුණේ කඩුළු 7කට ලකුණු 303ක් ලෙසයි. පන්දු යැවීමේදී ජේඩන් සීලර්, මැතිව් ෆෝඩ් සහ රොස්ටන් චේස් අතර කඩුළු දෙක බැගින් බෙදී ගියා. ලකුණු 304ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලෑනිය හමුවේ පන්දුවාඩ 49යි පන්දු දෙකක් තුල සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 262ක් පමණයි. නායක ෂයි හෝප් ලකුණු 56යි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුළු 4ක් බිඳ දැමුවා. ඊට අමතරව මහීෂ් තීක්ෂණ කඩුළු දෙකක්, වනිදු හසරංග අසිත ප්‍රනාන්දු සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. ඒ අනුව මෙම තරගෙන් ලකුණු 41ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 1-0ක් ලෙස පෙරමුණ ගනු ලැබුවා. තරගයේ වීරයා සම්මානය නායක කුසල් මෙන්ඩිස් දිනා ගත්තා. දෙරට අතර දෙවන එක්දින තරගය ලබන ඉරිදා මෙරට වේලාවෙන් අලියොම 1ට ආරම්භ වීමට නියමිතයි.